ඉතින් කොහොමද ඔයාලට ඔන්න මං අදත් ආවා ඔයාලට රස කෑමක් හදන හැටි කියලා දෙන්න. ඉතින් ඔයාලා හැමදාම මගේ පරිප්පු හදනවනේ. ඒ වුණාට මං අද කියලා දෙන ක්‍රමයට ඔයාලට පරිප්පු හැදුවොත් බඩ පැලෙන්න බත් කන්න පුළුවන්. මේ විදිහට පරිප්පු හැදුවාම හොඳ කිරි රසට තියෙනවා. ඉතින් ගොඩක් අය පරිප්පු කන්න අකමැති හැමදාම කාලා එපා වෙලා කියලා තමයි කියන්නේ. හැබැයි ඔයාලා මේ විදිහට හදලා බලන්නකෝ. එතකොට ඔයාලට කන්න ආස හිතේ. හරි. මුලින්ම අපි පරිප්පු ටික හොඳට හොද ගන්න ඕන. ඉතින් මේවා කල් තියාගන්න එක එක දේවල් දාන නිසා හොඳට හොදලා අපි ඒවා අයින් කරගන්න ඕන. මෙන්න මේ විදිහට අතින් හොඳට මේක මේ අතුල්ලලා ඇඹිලියේ මෙන්න මේ විදිහට හොඳට හොද ගන්න. මෙහෙම අතින් කරනකොට ඔයාලට ටික වෙලාවක් යනකොට තේරෙනවා අතර නිකන් පෙන වගේ දැනෙනවා. අන්න ඒ වෙලාව වෙනකම් හොඳට මේ විදිහට අතුල්ලලා හොද ගන්න ඕන. මේ බලන්න දැන් අපි මේ හොදගත්ත වතුර ටික නිකන් කිරි පාට වෙලා තියෙනව නෙමෙයි. අපි ඒ ටික පෙරලා අයින් කරගමු. මේ විදිහට ඒ වතුර ටික පෙරලා අයින් කරගෙන ආපහු සැරයක් හොඳට හොද ගන්න ඕන. හොඳට අතුල්ලලා. වතුර කිසිම පාටක් නැති වෙනකම්ම පිරිසිදු වතුර වෙනකම්ම හොඳට මේක හොද ගන්න. හොදලා විතරක් මදි. මේක හොඳට ගරා ගන්නත් ඕන. ඉතින් මේවයි අපි දන්නේ නෑනේ ස්ටේපර් කටු ඔය පොඩි යකඩ ඇන වගේ දේවල් වැටලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් අපි පරිප්පු ගනිද්දි හොඳට ගරලා ගන්න ඕන. දැන් අපි උයා ගන්නයි හදන්නේ. එතකොට අපි පරිප්පු වලට වතුර දානකොට මේ වගේ පරිප්පු ටික වැහෙන ප්‍රමාණයට වතුර දාගන්න. ගොඩාක් වතුර දාගන්න එපා. එතකොට පරිප්පු තැඹිලා වැඩි වෙනවා. ඊට පස්සේ ලූණු, අමු මිරිස්, සුදු ලූණු, රාම්ප කරපිංචා මේ විදිහට කපා ගන්න. දැන් මේ ටික ඔක්කොම අපි පරිප්පු ටිකට දාගමු. ඔන්න දැන් මම මිරිස් කුඩු දාගත්තා. මේක ඔයාලා කැමති ප්‍රමාණයක් අනුව වැඩි කරගන්න පුළුවන්. අඩුවෙන් දාගත්තොත් පරිප්පු එකේ කිරි රස තවත් වැඩි වෙනවා. ඊට පස්සේ කහ ටිකක් එකතු කරගන්න. ඔයාලගේ රස අනුව ලුණුත් දාගන්න. ඔන්න මම මෙතෙන්දී 3-5 දාගත්තේ නෑ. මං අද පරිප්පුවට 3-5 දාන්නේ නෑ. මේ 3-5 දාන්නේ නැති වුනහම පරිප්පුවේ නියම රස එනවා. 3-5 දැම්මොත් අපිට එන්නේ 3-5 රස තමයි. දැන් ඉතින් පියනකින් වහලා අපි පරිප්පු ටික තම්බ ගන්න ඕන. මෙන්න මේ විදිහට වතුර ටික හොඳට හිඳනකන් පරිප්පුවට තැම්බෙනකන් මේ විදිහට තම්බ ගන්න. දැන් අපි මිටි කිරි දාගන්නයි හදන්නේ. දැන් අපි හොඳට මිරික ගත්ත උපු මිටි කිරි ටිකක් මේ පරිප්පුවට එකතු කරගන්න ඕන. ඉතින් මේ විදිහට හැදුවාම සුවඳ, රස, පෙනුම ඔක්කොම හොඳට තියෙනවා. දැන් මේක නටනකම් හැඳි ගා ගන්න ඕන, නැත්තම් කිරි ටික කැටි වෙනවා. ඔන්න දැන් කිරි ටික නටනවා. දැන් අපිට ලිප ඕෆ් කරගන්න පුළුවන්. ලිප ඕෆ් කරලත් විනාඩියක් විතර යනකම් හැඳි ගා ගන්න. නැත්තම් කිරි ටික කැටි වෙනවා. මේ තියෙන්නේ අපි රසයට හදාගත්ත පරිප්පුව. ඉතින් මේකත් එක්ක ඔයාලට බඩ පැලෙනකම් බත් ගන්න පුළුවන්. පරිප්පු වලට ආස නැති අයටත් මේ ක්‍රමයට හදලා දෙන්න. එයාලත් කන්න ආස වෙයි. මේක හොඳ රසට කිරි පාටට තියෙනවා. ඒ වගේම පරිප්පු වල තියෙන සුවඳත් හොඳට මේකෙන් එනවා. ඉතින් ඔයාලත් හදලා බලලා රසයිද කියලා මටත් කියන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.